ඕන්න ඉතින් අදත් මම ඔයගොල්ලන්ව රිච් ලීෆ් ගාඩන් channel එකට ආදරෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අද මම කියන්නේ ගොඩාක් දෙනාට තියෙන කරදරයක් ගැන. කියන්නේ පිටි මකුණු උදුර ගැන. මම අද කියන්නේ ගොඩක් වෙලාවට මේ මිරිස් ශාක වලට එන පිටි මකුණු උදුර කොහොමද මර්ධනය කරගන්නේ කියලා. ඉතින් මේක මිරිස් ශාක වලට විතරක් නෙමෙයි අනිත් ශාක වලටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්න හරිම පහසු ක්‍රමයක්, හරිම සරල ක්‍රමයක්, මුදල් වියදම් වෙන්නේ නැහැ. ඕගලන්ට ඕනේ හෝස් එකක් විතරයි, හෝස් එකකුයි ටැප් එකකුයි විතරයි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක පුරාටම රැඳිලා ඉන්න මම කියලා දෙන්නම් කොහොමද හරිම පහසුවෙන් පිටි මකුණ මර්ධනය කරන්න කියලා. ඉතින් මේ තියෙන අපේ ගෙදරම හදලා තියෙන කොච්චි ගස් කිහිපයක්. මේ තියෙනෙත් ඒ ගස් කොච්චි ගස්. ඉතින් මෙතන මේ මාළු මිරිස් ගහක් තියෙනවා. මේක අතු කපලා තියෙනවා. මම වෙනම තැනකින් ගෙනල්ලා හිටවුවා. ඉතින් බලන්න මේ මාළු මිරිස් ගහත් මේ යට පිටි මකුණා ඉන්නවා. අතින් පිහ දැම්මම මේ අතින් පිහ දැම්මම ඉතින් යනවා. ඉතින් මේක අපිට හැම කොලෙන් කොලයටම කරන්න බෑනේ අතින් පිහ දාන එක. ඉතින් ගොඩක් වෙලාවට මේ පිටි මකුණ එන්නේ මේ කොලේ යටට. මිරිස් ශාකවල. ඉතින් ඒ නිසා අපිට පේන්නේත් නැතුවම දින කිහිපයක් යද්දි සති කිහිපයක් යද්දි දන්නේම නැතු මේ යට හැම ශාකයකම පිටි මකුණ වර්ධනය වෙලා තියෙනවා අපිට උඩින් පේන්නේ නැති නිසා. ඊට පස්සේ වෙන්නේ ගහේ කොළ සම්පූර්ණයෙන්ම සවුත් වෙලා කොළ වැටිලා ගහත් එක්කම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන එක. ඉතින් මේ ශාක වලට ඇත්තටම පිටි මකුණ ආවා. මම ඉතින් ඕගලන්ට කියන්න කොහොමද මම මේ පිටි මකුණව පාලනය කරේ කියලා. ඕගලන්ට දැන් උනත් ගෙදර ඉඳන් මේ දේ අත්හදා බලන්න පුළුවන්. හරිම ලේසියෙන් මම කිව්වා වගේ මේකට ඕනේ හෝස් එකක්. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ශාක වලට වතුර දාද්දි උඩටනේ වතුර දාන්නේ මේ ශාක පාත්‍ර වල. සාමාන්‍යයෙන් වහිද්දිත් මේ ශාක පාත්‍ර වල උඩ තමයි තෙමෙන්නේ. ඉතින් මේ ශාක පාත්‍ර වල උඩ තෙමුණට ඇත්තටම වැඩක් නෑ. මොකද පිටි මකුණා ඉන්නේ ශාක පාත්‍ර වල යට. උඩ තෙමුණට කිසිම දෙයක් වෙන්නේ නෑ. හැබැයි පිටි මකුණ උඩ හිටියොත් අපි වතුර ඇල්ලුවොත් ඒ පිටි මකුණ හේදිලා යනවා. නමුත් දැන් ඉන්නේ මේ ශාක පාත්‍රවල යට තමයි මේ පිටි මකුණ. ඉතින් අපි මොකද්ද මේකට කරන්න ඕනේ කියලා මම ඔයගලන්ට කියලා දෙන්න. හරිම ලේසි. ටැප් එකකට හෝස් එකක් ගහන්න. ඊට පස්සේ හෝස් එක ගහලා මේ හෝස් එක මිරිස් පැල ගාවට අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මෙන්න මේ මිරිස් ගහ යට ඉඳන් උඩට. ඒ කියන්නේ මෙන්න මේ කොළ යටට වතුර වදින විදිහට හයියෙන් ස්ප්‍රේ කරන්න ඕනේ වතුර ටික. හෝස් එකක් අරගෙන හොඳට අතින් හරි තද කරලා හයියෙන් මේ කොළ වල කියන්නේ මේ ශාක පාත්‍රවල යටට වතුර වදින විදිහට ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට මේ පිටි මකුණා ඉන්නවනම් ඒ වතුරට ඇත්තටම හේදිලා යනවා. මොකද පුළුන් වගේ උන් නිකන් අනිවාර්යයෙන්ම හේදිලා යනවා. එතකොට මේක ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ ශාක කියන්නේ මේ ශාක වලට වතුර දානවා නම් සතියට 3 පාර. ඒ සතියට දාන 3 පාරෙම අනිවාර්යයෙන්ම මේ ශාක පාත්‍රවල යටට මෙන්න මේ ශාක පාත්‍ර වල යටින් කියන්නේ පල්ලෙහා ඉඳන් උඩට හයියෙන් වතුර ස්ප්‍රේ කරන්න. එතකොට ඉන්න සියලුම පිටි මකුණු හේදිලා යනවා. ඉතින් ටික දවසක් යද්දි එතන පිටි මකුණු උදුර මේ ශාකයෙන් අයින් කරගන්න පුළුවන්. එහෙම වතුර හොඳට පල්ලෙහා ඉඳන් උඩට ස්ප්‍රේ කරද්දි මේ ශාක පාත්‍රවල. ඉතින් ඒ විදිහට තමයි මම මෙන්න මේ ශාක පාත්‍රවල හිටියේ පිටි මකුණු සම්පූර්ණයෙන්ම මර්ධනය කළේ. නමුත් ඕගොල්ලෝ මේක එකපාරේ කියන්නේ සතියක් දෙකක් කරද්දි මේ සත්තු සම්පූර්ණයෙන්ම මර්ධනය වුණොත් ඕගොල්ලෝ ඒක නවත්තන්න එපා. අනිවාර්යයෙන්ම කිව්වා වගේ හැමදාම ඕගොල්ලෝ වතුර දාද්දි මේ ශාක පාත්‍ර වල යටටත් වතුර දාන්න. ඒ කියන්නේ ශාක පාත්‍ර වල උඩට වතුර දැම්මේ නැති වුණාට උනත් කමක් නැහැ. යටින් උඩට අනිවාර්යයෙන්ම ස්ප්‍රේ කරන්න. එතකොට ශාක පාත්‍ර වල යටින් පිටි මකුණ සම්පූර්ණයෙන්ම මර්ධනය වෙනවා. පොඩ්ඩක් හරි වර්ධනය වීගෙන ආවත් ඕගලන්ට පාලනයක් ඇතුව තියාගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මර්ධනය කරගන්න බැරි වුණත්. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා. මොකද ගොඩාක් අය අහන මේ පිටි මකුණු මර්ධනයට මොකද්ද කරන්න කියලා. ඉතින් ගොඩාක් එක ක්‍රම තියෙනවා. සුදු ලුණු වගේ දේවල්, මිරිස් වගේ දේවල් මම අහලා තියෙනවා. කියන්නේ ඒවා එකට මික්ස් කරලා වතුර තියලා බ්ලෙන්ඩ් කරලා ස්ප්‍රේ කරන්න. ඉතින් ගොඩක් අයට ඒක කරන්න බෑ. වෙලාවක් නෑ, කරන්න නෑ, කම්මැලි වගේ දේවල් තියෙනවා. ඉතින් මටත් ඇත්තටම ඒක නම් කරන්න වෙලාවක් නෑ. මේ වගේ දේවල් කරන්න. ඉතින් මම පාවිච්චි කරේ අර මං කිව්වා වගේ හෝස් එකකින් හොඳට හයියෙන් ස්ප්‍රේ කරනවා වතුර ටික. ඉතින් වතුර වගේ නිතරම තියෙද්දි පිටි මකුණු ඇත්තට මේ වතුර වගේ තියෙද්දි ඒවට කැමති නැහැ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙන්නේ ඉතාමත් වියලි පරිසරයේ. ඒ කියන්නේ ඩ්‍රයි වෙන්න ඒ ව්‍යාප්තිය වැඩි වෙනවා. ඉතින් වතුර හොඳට ස්ප්‍රේ කරොත් ඔයගලන්ට පුළුවන් මේ පිටි මකුණ පාලනයක් ඇතුව හරි තියාගන්න. ඕන්න ඉතින් අද මම හිතනවා ඔයගලන්ට හොඳ පණිඩයක් මම ගෙනාවයි කියලා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. අනිවාර්යයෙන්ම මම reply කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙමත් ඔයගලන්ව හම්බ වෙන්න.